Hello guys, අද අපි unbox කරන්න යන්නේ X6 mini LYRC ලගේ S6 mini drone එක තමයි අද අපි unbox කරන්න යන්නේ. ඔයාලට මේ drone එක වගේම තවත් ගොඩක් drones අපෙන් මිලදී ගන්න පුළුවන්. අපේ WhatsApp අංකයට message එකක් දාලා අපෙන් වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන් ඔයාලට. අපි මුලින්ම drone එකේ box එක පැත්තට ගියොත් මේක simple design එකෙන් හදපු box එකක් තමයි මේක එන්නේ. අපි box එක unbox කරගෙන අපි බලමු කොහොමද drone එකේ ඇවිල්ලා තියෙන bag එක කොහොමද කියලා. drone එකට ඇවිල්ලා තියෙන හොඳ quality bag එකක් තමයි drone එකට ඇවිල්ලා තියෙන්නේ. හොඳ durable bag එකක්. drone එකට කිසිම damage එකක් වෙන්නේ නැති වෙන්න හොඳ quality එකෙන් හදපු bag එකක් තමයි මේ drone එකට ඇවිල්ලා තියෙන්නේ. හරි දැන් අපි bag එක open කරන් බලමු. drone එක මේ වගේ පොඩි cover එක දාලා මේ pack කරලා තමයි හොඳට එවලා තියෙන්නේ. මේ drone එක අතර අරන් බලුවම හොඳ finishing එකක් තියෙනවා කියලා අපිට තේරෙනවා. ඒ වගේම quality materials වලින් තමයි මේ drone එක හදලා තියෙන්නේ. හොඳ build quality එකක් තියෙනවා මේ drone එකේ. මේ drone එකේ GPS තියෙන හින්දා අපිට කිලෝමීටර් 2ක් වගේ දුර යවන්න පුළුවන්. ඒ වගේම signal lost වුණොත් auto return වෙන features, battery low වුණොත් auto return වෙන features වගේ ගොඩක් features මේ drone එකේ තියෙනවා. හරි දැන් අපි බලමු drone එකේ remote එක. drone එකේ remote එක rechargeable remote එකක් තමයි තියෙන්නේ. මේකට battery දාන්න නැහැ. ක්‍රීම් recharge කරන්න තමයි මේ remote එක තියෙන්නේ. remote එකේ GPS button එක වගේම power button එක ඒ වගේ button ටික තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ remote එකට display එකක් එන්නේ නැහැ. drone එකේ GPS signal වගේ ඒවා අපිට phone එක connect කරලා බලා ගන්න පුළුවන්. ඔයාලට මේ drone එකත් එක්ක extra propellers 8ක් වගේ හම්බ වෙනවා. ඒ වගේම extra screws හම්බ වෙනවා. charging cable එකක් එහෙමත් හම්බ වෙනවා. හරි දැන් අපි බලමු කොහොමද ෆෝන් එකට drone එක කනෙක්ට් කරගන්න කියලා. ඉස්සෙල්ලාම ෆෝන් එකේ Wi-Fi on කරලා drone එකේ Wi-Fi එකට කනෙක්ට් වෙන්න. කනෙක්ට් වුණාට පස්සේ අපිට තියෙන්නේ RX drone app එක open කරලා ටික වෙලා ගියාට පස්සේ load වුණාට පස්සේ start fly කියන එක ඔබන්න විතරයි තියෙන්නේ. start fly එබුවට පස්සේ ඔයාලට drone එකේ camera preview එක ෆෝන් එකෙන් බලා ගන්න පුළුවන්. හරි දැන් අපි බලමු කොහොමද drone එක GPS signal වලට connect කරගන්න කියලා. ඉස්සෙල්ලාම app එක start කරගන්න. app එක start කරාට පස්සේ ඔයාලට උඩින් බලා ගන්න පුළුවන් GPS signal කොච්චරක් තියෙනවද කියලා. ඊට පස්සේ මේ වර්ණය එක සැරයක් ඔබලා accelerometer එක calibrate කරගන්න. accelerometer calibrate කරාට පස්සේ ඔයාලට ආයේ මේ බටන් එකම ආයේ long press එකක් දීලා ඒ බටන් එකට ඒ බටන් එක චුට්ටක් ඔබාගෙන ඉතියට පස්සේ ඔයාලට horizontal alignment එක මේ calibrate කරගන්න පුළුවන්. horizontal alignment එක calibrate කරගන්න drone එක මේ විදිහට හරහට කරකවන වට දෙක තුනක් මේ වට දෙක තුනක් කරකවනකොට beep sound එකක් එනවා. ඊට පස්සේ එහෙමම drone එක කෙලින් අතට තට දෙක තුනක් කරගන්න. එතකොට ආයෙත් beep sound එකක් එනවා. ඒ beep sound දෙකම ආවට පස්සේ ඒ calculation ටික complete වෙනවා. ඊට පස්සේ complete වුණාට පස්සේ ඔයාලට drone එක fly කරන්න පුළුවන්. ස්ටාර්ට් කරගන්න මේ විදිහට ජොයිස්ටික් එක හරහට දෙපැත්තට අදින්න තමයි තියෙන්නේ. එතකොට drone එක ස්ටාර්ට් වෙනවා. වම් පැත්තේ ජොයිස්ටික් උඩට කරාම drone එක උඩට ගන්න පුළුවන්. දකුණු පැත්තෙන් drone එක ඉස්සරහට පස්සට යවන්න පුළුවන්. ඒ වගේ තමයි features තියෙන්නේ මේකේ. ඔයාලට මේ drone එක මිලදී ගන්න ඕන නම් අපේ WhatsApp group එකට join වෙන්න පුළුවන්. WhatsApp group link එක අපේ description එකේ දාලා තියෙනවා. ඔයාලට තව drones ගැන දැනගන්න ඕන නම් අපේ WhatsApp group එකට join වෙන්න පුළුවන්. තව අපේ WhatsApp catalog link එකත් පහළ description එකේ දාලා තියෙනවා. ඒකෙන් අපේ මිලදී ගන්න පුළුවන් drones වල විස්තරات ඔයාලට දැනගන්න පුළුවන්.